ලැබෙන්නයි අපේක්ෂා කරනවා. බලපත්‍ර ගාස්තු ආදායම් 2022 වර්ෂයට සාපේක්ෂව අඩුවීමක් පෙන්වුම් කරන්නේ 2023 වර්ෂයේදී ලැබෙන්නයි අපේක්ෂා කරන තීරෝධගත බලපත්‍ර ගාස්තු ආදායමේ අඩුවීමක් සිදු වීමයි. 2022 වර්ෂයේ මේ වන තෙක් ලැබී ඇති සත්‍ය ආදායම් සැලකිල්ලගෙන මෙම ඇස්තමේන්තු සකස් කර ඇති බව ඔබතුමාලා වෙත කාර්මිකව ඉදිරිපත් කරමු. සේවා කරමු. සේවා ධාතු සම්බන්ධ වීදිරේ ගහ නොපරවා ගැනීමේ සහතික ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදී හා හිමිකම් වෙනස් කිරීමේ සහතික හා පරීක්ෂණ ගාස්තු ඉඩම් කට්ටි කිරීමේදී අය කරනු ලබන ගාස්තු වලට වර්ධනයක් පෙන්වුම් කරන අතර සත්‍ය ආදායම් මත පදනම් කොට මෙම මුදල තීරණය කර තිබෙනවා. මුළු ආදායම 37ක ආදායම පෙන්වුම් කරන මුදල් ගාස්තු ආදායම 2022 වර්ෂයෙන් මෙන්ම 2023 වර්ෂයේදී ලැබෙනටයි මා අපේක්ෂා කරනවා. සෞඛ්‍ය සේවා ගෝලීය වශයෙන් මොනදී තිබුණු භයානකම වසංගතය වන කොවිඩ් වසංගතය හැම අපරාධ පත්‍ර තිබු තත්ත්වයේ පුංචි ආණ්ඩුව ලෙස අපිට බලපෑම් නැති කළා. නමුත් ප්‍රාදේශීය සභාව ලෙස කළ යුතු සියලුම කාර්යයන් ඉටු කරමින් මේ අමිරෝධ ජය ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ ආකාරයෙන්ම ලෝකයේම වෙලාගෙන ඇති උද්දමනයේ අපිට විශාල බලපෑමක් ඇති කර තිබෙනවා. එම තත්ත්වයේ හැමෝෙද අපට විසින් කළ යුතු කාර්යයන් නොපිළිවෙලා ඉටු කිරීමට හැකි දක්ෂ කාර්ය මණ්ඩලයක් මහාට සිටින බවද මතක් කළ යුතුමයි. ළමා හා මාතෘ පෝෂණය වසංගත තත්ත්වයේ හැමෝේ ලදරු හා ගැමිණි මව්වරුන්ගේ පෝෂණය පිළිබඳ පළාත් පාලන ආයතනය ලෙස අප වගකීමට බැඳෙන බව සියල්ලම පිළිගන්නා කරුණා. පෙර වර්ෂවලදී මෙන්ම 2023 වර්ෂයේ සඳහාද පෝෂණ මළු සායනික මට්ටමින් බෙදා හැරීමට මා යෝජනා කර තිබෙනවා. මාර්ග සංවර්ධනය මා බලයේ පත්තු මුල් අවධියේ පටන්ම මාර්ග සංවර්ධන පිළිබඳ පුළුල් දැක්මකින් කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට බල ප්‍රදේශයේ මාර්ග බොහොමයක් සංවර්ධන කර ජනතාවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ ආකාරයෙන්ම මේ දුර කාලය තුළ නිම කළ හැකි සියලු මාර්ග සංවර්ධනය කර අවසන් කරන බව ගරු ඔබතුමාලා වෙත සිහිපත් කරනවා. ඉදිකිරීම කර්මාන්තය 2022 වර්ෂයේ ආරම්භ කරන ලද වැල්ලව කඩකම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය විධිමත් ඉදිරි වර්ෂයේදී ණය ලබා ගැනීම පදනම මත සිදු කිරීමට මා යෝජනා කරනවා. ඒ සභාවේ නව ආදායම උත්පාදන මාර්ගයක් ලෙස මා දකිනවා. ගෝලීය වසංගත තත්ත්වයන් හා උද්දමනකාරී අවස්ථාවන් හමුවේ වූද ප්‍රදේශයේ ජනතාවගේ බලාපොරොත්තු හොඳින් තේරුම්ගෙන ඊට විසඳුම් සොයමින් ඒවා සාර්ථකව ක්‍රියාත්මක කරවීම සඳහා තම සහයෝගය නොඅඩුව ලබා දෙන ගරු උපසභාපතිතුමා, ගරු විපක්ෂ නායකතුමා, ප්‍රධාන ගරු මන්ත්‍රීතුමාලා තුමියන්ලා සමට සභාවේ පරිපාලනය කටයුතු මැනවින් පරිපාලනය කරමින් ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට තමාලත් අධ්‍යක්ෂක උපයෝගී කරගන්නමින් නායකත්වය ලබා දෙන ලේකම්තුමා ප්‍රධාන සමස්ත කාර්ය මණ්ඩලයට මාගේ ගෞරවපූර්වක ස්තුති පුද කිරීමට මේ අවස්ථාවක් කරගන්නවා. එසේම අය සකස් කිරීමේදී ප්‍රදේශයේ ආගමික නායකයන්ගෙන් ලැබුණු අනුශාසන හා විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන බුද්ධිමතුන් ස්වේච්ඡා සංවිධාන වලින් ලබා දුන් අදහස් හා යෝජනා සම්බන්ධයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පුද කරනවා. රාජ්‍ය සභාවේ සමස්ත ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී දිස්ත්‍රික්කීය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීතුමාලා, වයඹ පළාතරු ආණ්ඩුපාලකතුමා, දිස්ත්‍රික් ලේකම්තුමා, කුරුණෑගල මණ්ඩලයේ මාස්ටර් ප්‍රාදේශීය ලේකම්තුමාලා, පළාත් පාලන කොමසාරිතුමා ඇතුළු නිලධාරීන් ලබා දෙන නමුසුළු සහයෝගයට මාගේ ගෞරවය හදපිරි ස්තුති මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම තිරසර සංවර්ධන අභිමතාර්ථය ඉලක්ක කොට සකස් කරන ලද මෙම අයවැය තුලින් සියලු අංශ ආවරණය කිරීමට මාකට හැකි වූ අතර ඒ සාර්ථක සිදු කර ගැනීමට ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය මා ඉල්ලා සිටිමි. සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අයවැය ඉස්තරේ ගරු උපසභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමනි, ගරු මන්ත්‍රීතුමියනි, වර්ෂ 2022 ඔක්තෝබර් මාස 27 වන දින එනම් අද දිනේ ඔබ සියල්ලන් හමුවේ ඉදිරිපත් කරනු ලබන්නේ 6 වන සතිವಾರයේ 5 වන අයවැය ලේඛනයයි. සභාවේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට යන ගමනේ පුනත් පාලක සභාව තවත් එක් කාල පරිච්ඡේදයකට අවතීර්ණ වීමට අවශ්‍ය කරන අයවැයෙහි 2023 වර්ෂයේ සඳහා ආදායම් උත්පාදනයේ කෙසේද යන්න එසේ ලැබෙන ආදායම් උත්තරම බලදායීතාවයෙන් යුතුව වැය කරන ආකාරය පිළිබඳව ඇස්තමේන්තුගත කර ඇති අය සහ වැය ඔබ හමුවේ දිගහැර දක්වන මොහොත එළඹී ඇත. පළමුව ආදායම් උපය ගන්නා අයුරු ඔබ ඉදිරියේ මෙලෙස ඉදිරිපත් කරමි. මේ පළවෙනි වැඩසටහන ලෙස පොදු පරිපාලනය යටතේ වරිපණම් බදු 2021 වර්ෂයේ සඳහා ලැබීමට නියමිත වරිපණම් බදු මුදල රුපියල් 1,50,60,784.57 ලෙස ඇස්තමේන්තුගත කර ඇත්තේ වැල්ලව උපකාර්යාලයෙන් රුපියල් 80,21,628.74 ලෙස පුරාගමන උපකාර්යාලයෙන් 19,00,000
99,211 ලෙස දෙවතිය උපකාර්යාලයේ 2,94,734 ලෙස මල්ලපිටිය උපකාර්යාලයේ 55,45,150 ලෙස සටහන් කර තිබෙනවා. පෙර වර්ෂයට වඩා වරි පනම් බදු රුපියල් 13,66,626.3ක් වැඩි වීමට හේතු වී ඇත්තේ නව වරි පනම් තක්සේරුවට අනුව ඇස්තමේන්තු සකස් කිරීමයි. අත්කර බදු බැලු උපකාරයන් රුපියල් 18,728.28ක්ද පුරාගම උපකාරයාලේ 11,764ක්ද දොටියාල උපකාරයාලේ රුපියල් 14,779ක්ද මල්පික උපකාරයාලේ 11,700ක්ද වශයෙන් 56,951.28ක් අත්කර බදු ලෙස ලැබීමට නියමිතය. බලපෑම තුළ ඉඩම් කට්ටි කර විසාවෙන් අත්කර බදු මුදල් උපයා ගැනීමේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැක. රටවහන බලපත්‍ර පාඩලි කරත්තාගේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් ලබා ගැනීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් 300යි. බලපත්‍ර සංග්‍රහය කරන මුදල හිතා කුඩා ගයක් ගන්න බැවින් පාඩලි කරත්ත සංග්‍රහ කරන විට බොහෝ දෙනෙක් බලපත්‍ර ලබා ගැනීම සිදු නොකරන බැවින් පසුගිය වර්ෂ ගණනාවකදී මෙම අය ශීර්ෂය යටතේ අපේක්ෂා කළ ආදායම් නොලබන බැවින්ද මෙහි වර්ධනය බලාපොරොත්තු වීමට නොහැක. ලියාපදිංචි සහතික පරීක්ෂණ ගාස්තුව සැපයීම් කරන ලියාපදිංචි කිරීම හා හිමිකම් වෙනස් කිරීමේ සහතිකය ලියාපදිංචි ගාස්තුව වශයෙන් අය කර ගැනීමට අපේක්ෂිත මුදල 900යි. 2022 වර්ෂයේ සත්‍ය ආදායම අනුමගේ තීරණය කරලා තියෙනවා. අය කරගත හැකි ගාස්තුව පොදු පරිපාලනය හා සම්බන්ධ වෙනත් සේවා හා හදිසි සේවා අවශ්‍යතාවන් සැපයීම වෙනුවෙන් අපේක්ෂිත ගාස්තුව වශයෙන් අය කර ගැනීමට අපේක්ෂිත මුදල 1,50,000කි. 2022 වර්ෂයේ සත්‍ය ආදායම අනුමගේ තීරණය කර ඇත. උසාවිකාරය විශ්ව මාසයේ සඳහා උසාවි වශයෙන් ලක්ෂ 70ක් ලැබේ ඇතැයි අපේක්ෂා කරනවා. අදාළ උසාවි මගින් යොමු කර ඇති තොරතුරු මත මෙමගේ තීරණය කර තිබෙනවා. ආයෝජන පොලි ඉස්තාවර තැන්පත් ලෙස මහජන බැංකුව පවතින 1,33,65,000ක් සඳහා දවස් 20 වර්ෂයට අදාළ ඇස්තමේන්තු ගත පොලිය ලක්ෂ 20කි. විවිධ ප්‍රාන්තන් වේදම් සඳහා මෙම මුදල් කෙට්ටාන් ආයෝජනය කර ඇති අතර අර මුදල් නිදහස් කර ගැනීමේ කාල පරිච්ඡේදය අනුව පොලි මුදල් ගණන් බලා ඇත. විකුණුම් පිළිගම් වෙනස් කිරීම සඳහා ලබා දෙන ඉල්ලුම් පත්‍ර සඳහා අය කරන ගාස්තු මෙම අය ශීර්ෂය යටතේ රුපියල් 20,000ක් ලෙසට ඇස්තමේන්තු කර තිබෙනවා. මුද්දර ගාස්තු බලපෑමේ ඉඩම් වල ඔප්පු නිදීමේදී අවලංගු කරන මුද්දර සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරල් කාර්යාලය වලින් ලැබිය යුතු මුද්දර ගාස්තු කෝටි 12ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ලද තොරතුරු මත මෙමගේ ඇස්තමේන්තු කර තිබෙනවා. සේවක ණය පොලි කාර්ය මණ්ඩලය දන්නා සේවක මහතුන් වෙනුවෙන් ලබා දෙන ණය මුදල් වලින් අය කරගත හැකි පොලිය මෙම අය වර්ෂ ශීර්ෂය යටතේ 4,50,000ක් ලෙස දක්වා තිබෙනවා. වෙන්දේසි වාර්ෂික සමීක්ෂණ මගින් වෙන්දේසි කිරීම සඳහා නිර්දේශ කරන භාණ්ඩ වෙන්දේසි ඉදිරිපත් කිරීම මගින් ලබාගත හැකි ආදායම ලක්ෂ 2ක් විදිහට සටහන් කරලා තියෙනවා. පරිපාලන ප්‍රතිපූර්ණ මගේ දර ඔබතුමාලාගේ කාර්ය මණ්ඩල පරිපාලන සේවයේ ද නිලධාරි මහත්මයාගේ දීමනා හා වැටුප් සඳහා රජය මගින් ප්‍රතිපූර්ණ කරන ලද බලාපොරොත්තු වන මුදල රුපියල් 4,72,2,128කි. නිලධාරීන්ගේ වාර්ෂික වැටුප් වාර්ෂික හා වැටුප් වැඩිවීමද රජයේ අයවැයෙන් වැටුප් සඳහා වෙන් කළ මුදල් වැඩිවීම අන්ත මීට ඇතුළත් වෙලා තියෙනවා. සේවා සඳහා ප්‍රදානය राज्य करुणाकरण संस्करण अमात्यांशයේ ආදර්ශ කාර්යාලය ව්‍යාපෘතිය වෙනුවෙන් හා විවිධ තරඟ ජයග්‍රහණ වෙනුවෙන් ලැබෙත අපේක්ෂා කරන මුදල ලක්ෂ 3කි. හසල බදු කුණාටල් සභා බලපෑමේ තුල පවත්වා ගෙන ලබන ව්‍යාපාරික ස්ථාන සඳහා පනවා අය කරනු ලබන බදු මුදල 2023 වර්ෂයේ රුපියල් 1,03,000ක් ලෙසට ඇස්තමේන්තු ගත කර තිබෙනවා. 2022 වර්ෂයේ දාපුත් මේ මුදල අඩුවීමට හේතු වී ඇත්තේ ජංග මහා තාවකාලික වෙළඳපොළ සඳහා දෛනික පිරිසුදු කිරීමේ ගාස්තු අය නොකිරීම හේතුවෙන්. කර්මාන්ත බදු බලපෑමේ කර්මාන්ත සඳහා බදු දෙලීමේදී බැල උපකාර්යාලයෙන් 15,000ක්ද මල්පිටිය උපකාර්යාලයෙන් 22,000ක්ද 37,000ක් ලෙස මුදල් අය කර ගැනීමට අපේක්ෂා කරනවා. ව්‍යාපාර බදු බලපෑමේ වෙළඳ ව්‍යාපාර සඳහා බදු දෙලීමේදී බැල උපකාර්යාලයෙන් රුපියල් ලක්ෂ 5ක්ද පුරාගත උපකාර්යාලයෙන් 3,98,400ක් ලෙස දොට්ටිය උපකාර්යාලයෙන් 2,40,000ක් ලෙස මල්ලපිටිය උපකාර්යාලයෙන් 5,18,400ක් ලෙස 16,56,800ක මුදලක් අය කර ගැනීමට අපේක්ෂා කරනවා. ව්‍යාපාර බලපත්‍ර
බලපෑමේ වෙළඳ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී කාර්ය සභාවට අයෝග්‍ය අපේක්ෂිත මුදල රුපියල් 8 ලක්ෂයකි. එම මුදල වල්ල උපකාරාලයෙන් 2,70,000ක්ද, කුඩාගල්ම උපකාරාලයෙන් 3,38,000ක්ද, කොට්ටා උපකාරාලයෙන් 80,000ක්ද, මල්ලත් උපකාරාලයෙන් 1,12,000ක්ද ලෙස අය කර ගැනීමට අපේක්ෂා කරනවා. පරිසර බලපත්‍ර ගාස්තු පාරිසරික වශයෙන් සිදු කරන ලබන ව්‍යාපාර සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දැය කර ගැනීම අපේක්ෂිත මුදල 2,30,000කි. ප්‍රචාරක දැන්වීම ගාස්තු ප්‍රචාරක දැන්වීම පූර්ව ගාස්තු ලෙස 2023 වර්ෂය තුළ අය කර ගැනීමට අපේක්ෂිත මුදල 9,08,800කි. ආදායම් සමීක්ෂණ තොරතුරු අනුව මෙම අගය ඇස්තමේන්තුගත කර තිබෙනවා. ව්‍යාපාරික සහතික පරීක්ෂණ පරිසර බලපත්‍ර ලබා ගැනීම ස්ථානීය පරීක්ෂණ ගාස්තු වශයෙන් අය කර ගැනීමට බලාපොරොත්තු වන මුදල 5,50,000කි. ආදාහනාගාර ගාස්තු 2022 වර්ෂයේදී විවෘත කර ජනතා අයිතියට පත් කළ ලක්දිය බව ආදාහනාගාරය හා මාස්ටර් දාහදාහනාගාරය තුළින් 2023 වර්ෂයේදී ලැබිය යුතු අපේක්ෂිත ආදායම් මාස්ටර් දාහදාහනාගාරය